සුබ දවසක්. හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අප්‍රේල් මාසේ 6 වෙනි ඉරිදා තමයි ඔයාලා මේ දකින්නේ. උදෙන්ම ලෑස්ති වෙලා පුංචි ගමනක් තමයි අපි මේ යන්න ලෑස්ති වෙන්නේ. මං ඔයාලට කියන්නම්කෝ කොහෙද අපි යන්නේ කියලා. මරීනාගේ උපන්දිනේට කලින් ඒ කිව්වේ සුදු අම්මා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න කලින්ම මම ෂීන් එකේ බඩු වගයක් දාලා තිබුණා. ඉතින් මම මරීනට ලස්සන චාම් ගවුමකුත් ඒ ඕඩරේටම දැම්මා උපන්දිනේ දවසට අඳන්න කියලා. ඉතින් මම හිතුවේ නෑ සුදු අම්මට හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න වෙයි කියලා. කොහොම හරි අම්මා ඇඩ්මිට් වුණාට පස්සේ තමයි මට බඩු පාර්සලේ ආවේ. ඉතින් ඒ වෙලාවේ ඕඩර් කරපු ගවුම තමයි මේ තියෙන්නේ. අම්මා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා ඉන්න හින්දා මම මරීනාගේ උපන්දිනේ සමරන අදහස හිතින් අතහැරගත්තා. ඉතින් මෙදා පාර මරීනාගේ උපන්දිනේ දවස වැටිලා තිබුණේ ඉරිදා දවසක. හැම අවුරුද්දෙම වගේ සතිය දවස්වල තමයි එයාගේ උපන්දිනේ දවස වැටෙන්නේ. මේ පාර ඉරිදා නිසා හස්බන්ඩ් ඉරිදා උදෙන්ම නැගිටගෙන කිව්වා ගෙදර මොනවත් කරන්න ඕනේ නැහැ ලොකුවට. ඒ වුණාට එයා ආස විදිහට එයාට අද උපන්දිනේ අපි මොනවා හරි ඒ වෙනුවෙන් කරලා දෙමු කියලා. ඉතින් අපි හොඳ තැනකට එයාව කෑමට එක්කගෙන යන්න කලින් ප්ලෑන් කරලා කෝල් එහෙම කරලා තිබුණෙත් නැහැ. ඉරිදා උදෙන්ම තමයි හස්බන්ඩ් කෝල් කරලා බැලුවා සප්පොරෝ ග්‍රෑන්ඩ් හොටෙල් එකට. එතකොට එයාලා කිව්වා දවල් 1 වගේ වෙනකොට කට්ටිය අඩු වෙනවා. ඉතින් වෙලාවක් වෙන් කරගන්න නැතුව වුණත් එන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා තමයි අපි ලෑස්ති වෙලා ලන්ච් එක ගන්න කියලා මේ සප්පොරෝ ග්‍රෑන්ඩ් හොටෙල් එකට අද ගියේ. මරීනාගෙන් අපි උදේ නැගිටලා එයාට විශ් කරලා අපි ඇහුවා කොහෙට හරි යන්න ආස තැනක් තියෙනවද කියලා. ඉතින් එයා නම් ලොකුවට උත්තර දුන්නේ නැහැ. ඒ නිසා තමයි අපි හිතුවේ එයාට ආස විදිහට එයා සතුටු වෙන විදිහට එයාව ලස්සන තැනකට ලන්ච් එකට එක්කගෙන යන්න. අද එයා වෙනුවෙන් අද දවස ගත කරනවා කියලා හිතාගෙන තමයි අපි සප්පොරෝ වලට ආවේ. අද වගේ ලස්සන දවසක් මගහැරගත්තොත් ආපහු වෙන්නේ ලබන අවුරුද්දටනේ. ඉතින් මං හිතුවා මේ අවුරුද්දෙත් පුංචි මතකයක් හරි මරිනාගේ හිතේ රැඳෙන්න ඕනේ කියලා. ඒ නිසා තමයි හස්බන්ඩ් එක කතා කරගෙන මේ ගමන යන්න සූදානම් වුණේ. සාමාන්‍යයෙන් මේ වගේ තැනකට කෑමකට යනකොට කලින්ම වෙලාවක් වෙන් කරගෙන තමයි යන්න ඕනේ. නමුත් ඉතින් අහම්බෙන් වගේ අපි කෝල් කරලා බලනකොට අපිට යන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඇත්තටම කෑම නම් ගොඩාක් රසට තිබුණා. එතන අපි ගෙවපු මුදලට හරිම සාධාරණයි කියලා හිතුණා. මොකද එක එක කෑම ಜಾති වලින් ගොඩාක් එතන තිබුණු හින්දා හරිම සතුටින් තමයි අපි ලන්ච් එක මෙතන අරගත්තේ. මම දවසක් වීඩියෝ එකේදී කිව්වා හස්බන්ඩ් කිලෝ 10කට වඩා බර අඩු කරගෙන කියලා. මේ වෙනකොට හස්බන්ඩ් කිලෝ 15කට කිට්ටු වෙන්නම දැන් බර අඩු කරගෙනයි තියෙන්නේ. ඉතින් හරිම සතුටුයි. එයා අර මම කලින් පැහැදිලි කරපු විදිහටම තමයි කෑම ටික ගන්නේ.
කෑම කාලා ඉවර වෙලා අපි මෙතනට වෙලා හිටියේ වාහනේ ගන්න. ඉතින් මෙතන වාහනේ එළියේ නෙමෙයි පාකින් කරන්නේ ඇතුළක. එයාලා කතා කරාට පස්සේ තමයි හස්බන්ඩ් ගිහිල්ලා වාහනේ අරගෙන ඉන්නේ. මං ඔයාලට පෙන්නන්නම්කෝ. පුදුමත් හිතෙයි වාහන දාලා තියෙන විදිය දැක්කහම. මේ හොටෙල් එකේ පාකින් ඔක්කොම හදලා තියෙන්නේ ඇතුලේ වාහන දාන විදිහට. ඉතින් ඒකත් හරිම අමුතුම විදිහට තමයි වාහන ටික දාලා තියෙන්නේ. මම පුංචි වීඩියෝ කෑල්ලක් ගත්තා. ඒක මං ඔයාලට පෙන්නන්නම්කෝ. මෙන්න මේ විදිහට තමයි වාහන ඇතුලේ තියලා තියෙන්නේ. අපි කෑමට ගිය හොටෙල් එක ළඟම කෞතුකාගාරයක් තිබුණා. මරිනා ගොඩාක් ආසයි මේ වගේ තැන්වලට ගිහින් බලන්න. ඉතින් හස්බන්ඩ් කිව්වා අද දවස එයා වෙනුවෙන්ම තියෙන දවසක්නේ. ඒක නිසා කෞතුකාගාරයට ගිහිල්ලා බලමු කියලා. මේ වීඩියෝස් ටික මම ඒක ඇතුළට ගිය වෙලාවේ තමයි ගත්තේ. මමත් මේ කෞතුකාගාරයට ගියේ පළවෙනි වතාවට. ඒක ඇතුළේ තිබුණ පින්තූර සමහර දේවල් ඉස්සර කාලේ දේවල් ගොඩාක් තිබුණා. ඇත්තට මේ දේවල් දකින්නකොට අද කාලේ තියෙන දේවල් බලනකොට හරිම වෙනස්. මම පුංචි දෙයක් මෙතන ඔයාලට අහන්න දෙන්නම්. එක එක රටවල් වල තියෙන සීනු නාදය අපිට මෙතන අහන්න පුළුවන්. ඉතින් මමයි හස්බන්ඩ්ුයි වාඩි වෙලා ටිකක් වෙලා අහලා බැලුවා කොහොමද කියලා.これデンマーク、コペンハーゲン。宮殿だって。電話中。1927年。それに入ってた。ඉතින් අපි එතන සීනුනාදේ අහලා ඉවර වුණාට පස්සේ ඇතුළට ආවා. ඇතුළට ඇවිල්ලත් ගොඩාක් දේවල් තිබුණා අපිට බලන්න. ඉස්සර කාලේ මොන විදියටද තිබුණේ කියලා තමයි මෙතන ඔක්කොම තිබුණේ. මට හිතෙනවා දැන් නම් බිල්ඩින් වලින් පිරීලයි කියලා. ඉස්සර කාලේ දේවල් බලනකොට ඇත්තටම ඒවා ලස්සනයි කියලා හිතුණා මට නම්. මට ඔයාලත් එක්ක පුංචි දෙයක් කතා කරගන්න ඕනේ. මම කලින් වීඩියෝ එකක ඔයාලට කිව්වනේ අලුත් මයික් එකක් මං ගත්තා කියලා. ඒ වීඩියෝ එකේදී මම කියලා තියෙනවා ඒ මයික් එකේ වොයිස් එක දෙනකොට පොඩි වෙනසක් මට දැනෙනවා කියලා. ඒ නිසාම තමයි මං ඒක පැහැදිලි කරේ. ඉතින් මේ මයික් එක තමයි මම ඉස්සරහට පාවිච්චි කරන්නේ කියලාත් ඒ වීඩියෝ එකේදී කිව්වා. ඉතින් ගොඩාක් අය කියලා තිබුණා ඒ මයික් එකේ හොඳට ඇහෙනවා කියලා. ඒ වගේම කිහිප දෙනෙක් කියලා තිබුණා ටිකක් ඇහෙනවා මදි කියලා. ඉතින් සමහර දෙතුන් දෙනෙක් කියලා තිබුණා ඇහෙන්නේ නෑ කියලා. ඉතින් මට හිතාගන්න බැහැ ඇහෙන්නේ නැත්තම් හැමෝටමනේ ඇහෙන්නේ නැති වෙන්න ඕනේ. ඒ නිසා මං ඉතින් වොලියුම් එක ටිකක් වැඩි කරගන්නවා කියලා හිතුවා. ඉතින් එතන සමහර අය නරක විදිහට එක එක කමෙන්ට් දාලා තිබුණා. ඉතින් ඒ කමෙන්ට් දැක්කාම ඇත්තටම හරිම දුකක් තමයි මට ඇති වුණේ. කිහිප දෙනෙක්ම ඇහෙන්නේ නැහැ කියලා කමෙන්ට් කරපු නිසා වෙන්න ඇති එක දරුවෙක් එතන කමෙන්ට් කරලා තිබුණා මට නම් හොඳට ඇහෙනවා කියලා. ඉතින් ඒ දරුවට හරියට කැත විදිහට කමෙන්ට් එහෙම සමහර අය දාලා තිබුණා. ඉතින් ඇත්තම කියනවා නම් කුණුහරුපෙන් පවා එතන කමෙන්ට් ලියවිලා තිබුණා. මං ඒ කමෙන්ට් ඔක්කොම ඩිලීට් කරලා දැම්මා. මම කල්පනා කරේ ඇයි මේ මෙතන මිනිස්සු මේ විදිහට කියවගන්නේ කියලා. එතන තිබුණු නරක කමෙන්ට් නරක වචන තිබ්බ හැම කමෙන්ට් එකක්ම මම ඩිලීට් කරලා දැම්මා. ඒ කමෙන්ට් දැක්කාම හරිම දුකක් තමයි මට නම් ඇති වුණේ. මට නම් මොනවත් එතන කවුරුත් ලියලා තිබුණේ නෑ. ඇහෙන්නේ නෑ කියන එක විතරයි ලියලා තිබුණේ. නමුත් ඒ දරුවට එක එක විදිහේ සමහර වචන පාවිච්චි කරලා එතන කමෙන්ට් ලියලා තිබුණා. ඇත්තටම තවත් කෙනෙකුට වචනයක් ලියන්න කලින්
එකට දෙපාරක් හිතලා බලන්න. ඔයාලටත් කවුරු හරි කෙනෙක් මොනවා හරි කිව්වාම හිත රිදෙනවනේ. ඒ වගේම තමයි අනිත් අයගේ හිතුත්. අනිත් අයගේ හිත රිද්දලා ඒකෙන් ලැබෙන සතුට මොකද්ද? ඒක නිසා අනිවාර්යයෙන්ම දෙයක් කියන්න කලින් එකපාරට දෙපාරක්ම හිතලා ලියන්න. එළියේ ඉඳලා බලනකොට මේ කෞතුකාගාරය තියෙන්නේ මෙන්න මේ විදියට. අපි මේ එළියට එනකොට 3ට විනාඩි 10ක් තිබුණා. ඉතින් ඔන්න 3ට මෙතන සීනුවක් නාද වෙනවා. එතකන් තමයි අපි මේ මෙතනට වෙලා බලාගෙන ඉන්නේ. Oh, lilac tree. Lilac tree. Right up. වෙලාව හවස 3ට කිට්ටු හින්දා 3 පාරක් තමයිලු ඒ සීනුව නාද වෙන්නේ. ඔයාලත් අහලා බලන්නකෝ. මෙතනත් බලලා අපි ඉතින් ඔන්න වාහනේ තියෙන තැනට ආවා පිටත් වෙන්න. අද මරිනට පොත් ටිකකුත් අරගන්න ඕනේ. ඒකත් යන ගමන් ගන්නවා. ඉතින් ඔන්න මම ඔයාලට පෙන්නන්නම්කෝ අපි කෑමට ගිය හොටෙල් එක. මෙතනින් යනකොට අපිට ඒ හොටෙල් එකත් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අපි කෑමට ගියේ මේ හොටෙල් එකට තමයි. මරීනට හෙට ඉස්කෝලේ පටන් ගන්නවා. මරීනා 6 වෙනි පන්තියට එට ඇතුල් වෙනවා. ඉතින් සෙනසුරාදා තමයි එයා මට කිව්වේ අලුත් පන්තියට ගෙනියන්න පොත් මදි කියලා. ඒක නිසා පොත් ටිකක් ගන්න ඕනේ කියලා කියපු හින්දා අද යන ගමන්ම පොත් ටිකකුත් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි ලංකාවේ නම් ඉස්කෝලේ පටන් ගන්න කලින් පොත්පත් වලට පිටකවර දානවනේ. ඉතින් ජපානයේ ඒ සිස්ටම් එක නැහැ. ඒක නිසා හරිම ලේසි පොතේ නම විතරයි ලියන්න තියෙන්නේ. ඒ නිසා තමයි හෙට ඉස්කෝලේ පටන් ගන්නකොට අද පොත් ටික ගන්න ආවේ. මරීනා මේ පෑන් පැන්සල් දාන පර්ස් එක ගන්න හිතුවත් ඒක චුට්ටක් ගාන වැඩි නිසා එයා ගත්තේ නැහැ. ලබන අවුරුද්දේ මරීනා අලුත් ඉස්කෝලේකට යනවා. එතකොට එයා මේක කොහොම හරි ගන්නවා කියලා ඒක ඒ තැනින්ම එහෙමම තිබ්බා. මෙතන අවශ්‍ය දේවල් ටික අපි අරගෙන අපි ආවා කෙලින්ම අපේ ගෙවල් ළඟ තියෙන නිතොරි එකට. ඒ නිතොරි එකට ආව හේතුව තමයි මරීනට gift එකක් විදියට බීන්ස් කුෂන් එකක් තමයි එයාට අරගෙන දෙන්න කියලා කිව්වේ. ඒක ගන්න තමයි අද අපි නිතොරි එකට ආවේ. කොහොමාරි අපි ගෙදර එනකොට ටිකක් හොඳටම හවස් වෙලායි තිබුණේ. මරිනට කේක් එකක් ගන්න මොරිමොතෝ එකට ගියාම මොරිමොතෝ එකේ කේක් තිබුණේ නැහැ. මොකද හොඳටම වෙලාව ගිහින් නිසා. වෙන කඩේකට ගිහිල්ලා මේ වගේ පුංචි කේක් එකක් තමයි අරගත්තේ. එතනත් මේ කේක් එක විතරයි තිබුණේ. මං හිතුවා ඉතින් මේකත් රස පාටයි කියලා. අපිට යන්න කලින් කේක් එක අරන් තියලා යන්න අමතක වුණා. එන ගමන් තමයි කතා වුණේ පුංචියට හරි කේක් එකක් අරන් ගිහින් කපමු කියලා. මොකද ඉතින් එයාගේ මේ ලස්සන දවස මතකයන් තියෙන්න ඕනනේ. ඔන්න ඉතින් මම ලස්සන කප් කේක් එකකුත් අරගත්තා. එතනින් මේක හරිම ලස්සන හින්දාම තමයි ඒක අරගත්තේ මරීනට. කේක් එකක් කන්න තරම් ලොකු බඩගින්නක් නෑ. මොකද අපි බඩ ෆුල් වෙන්න කාලා ආපු නිසා ඒ වුණත් පුංචියට හරි කේක් එක කපන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.
とうございます。誕生日おめでとう。これかわいいでしょ。ザちゃんのやつ耳紙なんだ。耳紙だ。プラスチック。裏に紙だ。お誕生日おめでとう。見せて、近くに持ってきて。いいよ。はい、どう? මං ඔයාලට කිව්වනේ මරින එතන ලස්සන පර්ස් එකක් බැලුවා කියලා. ඉතින් ඒ පර්ස් එක මම එයාටත් හොරෙන්ම අරගත්තා. එයාට ගිෆ්ට් එකක් දෙන්න ඕන හින්දා. මොකද අද වගේ ලස්සන දවසක එයා ආස විදියට දෙයක් කරලා දෙන්න තමයි මම හිතුවේ. මොකද එයා ලොකුවට ගිෆ්ට් බලාපොරොත්තු වුණේ නැහැ. බීන්ස් කුෂන් එකක් විතරයි එයාට ඕනේ කියලා කිව්වේ. එයා නම් මේ පර්ස් එක දැකලා ඇත්තටම හරිම පුදුම වුණා. අද නම් කෑම හදන වීඩියෝ නැහැ. මොකද හස්බන්ඩ් මට කිව්වාද කෑම මොනවත් හදන්න එපා කියලා. ඉතින් අපේ ආදරණීය මේ ලස්සන දවස මේ විදිහට තමයි ගත වුනේ. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න නැති කියලා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.